ප්‍රේමදාස මහත්මයා තමයි ඡන්දේ කාලේ හුස්ම කියලා වැඩසටහනක් ඒ වගේම සක්වල කියලා වැඩසටහනක් දිනපතා පාසල් වලට ගිහිල්ලා ඒ දේශපාලනය කළේ. අද හුස්මන් අතර වෙලා සක්වල මම හිතන්නේ සක්වල ගලේ ගහලා අද ඒව නෑ. එහෙම දැන් දෙන්නකො එහෙම. ඉස්කෝලවල ලැබ් හදන එක, ස්මාර්ට් ක්ලාස් රූම් හදන එක ෆස්ට් ටයිම් තමයි විපක්ෂ නායකයෙක් කරන්නේ. දැන් අපි විපක්ෂේ නමුත් දැන් දිනුවේ වැලිකටයක්වත් දුන්නේ නැහැ. සහ ඒව කරන එකට කතන්දර හදන පද හදන වැඩ කරන උන්ට කැලෑපත්තර ගහන වස්කවි කියන එහෙම උන්නේ දිනුවේ. එතකොට මේ විපක්ෂ ናයකයා විදිහට වැඩ කරන එක මේ රටේ වැරදක්ද? එහෙම ඔයාලා වැරදි වැඩක් නේද කරේ? ඒ කියන්නේ මිලින්දර ඉන්සක ඉස්කෝලේට බස් එකක් දුන්නම ඒකවත් කැම්පේන් එකක් උන් ගැහුවා. මේක මේන්ටේන් කරන්න ඕනේ. මේක මෙච්චරක් දානවා. ඔව්. ඇයි කිසිම කියන්නේ රටේ කිසිම වැඩක් කරපු නැති උන් බලයට බලයට එනවනේ. ඒක වල කෝකකම.